දවස පටන් ගන්න ඉර පායන්නත් කලින්. මගේ දරුවෝ හිතාගෙන ඉන්නේ මම සුපර් හීරෝ කෙනෙක් කියලා. ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මෙච්චර ඉක්මනට මම පාර පිරිසිදු කරන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ පුදුම කරන්න මං ගොඩාක් මහන්සි වෙනවා. සුපර් හීරෝලා එහෙමනේ. අබාංශකට ආවේ 2001. ඊට ඉස්සෙල්ලා රට ගියා. අවුරුදු 10ක් හිටියා. ඉතින් බොහොම අමාරුවෙන් ඉතින් ජීවත් වුණා. දරුවෝ දෙන්නම ඉගෙන ගත්තා. ඒගොල්ලෝ ගැන මං හරි ආඩම්බරයි. ඒගොල්ලෝ මට කීකරුයි. දෙන්නෙකුට කිරියම්මා මම. හුණුපුරයි මිනිපිරි දෙන්නම ඒගොල්ලෝ ඇවිල්ලා මාව බල්ලා යනවා. ඉතින් ඒක නිසා මං හරි ආඩම්බරයි මගේ දරුවෝ ඉන්න විදිහට. අවුරුදු 30 ඉඳන් මේ ඇස්වල අමාරු හැදුනේ. එදා හිටන් මේ ඉතින් ගොඩක් ඇස්වල අමාරු සනීප කරගන්න පුළුවන් කියලා හිතනම බැරි වුණා. ඒ දේවල් ඉතින් අමාරුකම් තිබුණා. පුතාත් එක්කගෙන එයා එතකොට පොඩි ඉස්කෝලේ යනවා. එහෙම තමයි ඉතින් අතින් අල්ලන් යන්න උනා ඒ කාලේ ඉඳන්ම. ඉතින් මට හරි දුකයි ඉතින් කියන්නේ අර පොඩිම කාලේ දැක්කට පස්සේ මූණවත් එයාගෙත් එක්ක ගන්න බැරි නිසා. මගේ ළමයි මූණවත් මට පේන්නේ නැති නිසා. ඒත් ඉතින් මවාගත්තාම දැනෙනවා ඉතින්. මගේ ඇස් දෙක මුළු ලෝකෙම පේන්නේ නැති වුණත් මගේ දරුවව පේනවා මට. දුකක් තියෙනව නැත්තේ නැහැ. ඒ වුණාට මට එහෙම දැනෙන එක ගොඩාක් ආඩම්බරයක් ගොඩාක් සතුටක් මට. ඇත්තටම මම මේක පටන් ගත්තේ 2017 බබාට අවුරුද්දක් වගේ වෙනකොට තමයි මම මේකට ඇත්තටම යොමු වුණේ. ගෙදර තමයි මුලින්ම පටන් ගත්තේ. මම ඒ වගේ ගෙදර අවුරුදු 2ක් කරා. ගොඩක් ඒක ධෛර්යමත් වෙන්න තරම්වත් නෙමෙයි. රුපියල් 1000කටත් වඩා අඩු ප්‍රොෆිට් එකකින් තමයි මුලින්ම පළවෙනි මාසේ තිබුණේ. පස්සේ අවුරුදු 2කට පස්සේ තමයි මම ජායල ටවුන් එකෙන් ෂොප් එකක් රෙන්ට් කරලා බිස්නස් එක එතෙන්ට ගෙනිච්චේ. කොහොම හරි ඒත් එක්කම තව බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න පුළුවන් වුණා. මේ සේරම දේවල් ටික තනියම බබත් බලාගෙන හස්බන්ඩ්ගෙත් උදව්ව ඇතුව ගොඩක් වෙලාවට බබත් මගෙත් එක්ක ෂොප් එකේ තමයි හිටියේ. නර්සරි ගිහිල්ලා ඇවිල්ලා එයා මගෙත් එක්ක රැ වෙනකම්ම ෂොප් එකේ යවත් තියාගෙන එයාගේ හෝම්වර්ක් කරන ඒවත් ඔක්කොම එයාගේ බලාගෙන කැම්බීම ඔක්කොම අපි යම් කිසි මට්ටමකට දිනු කරගන්නකම් බබාව මම ඇත්තටම මගේ ළඟ තියාගෙන හිටියා. ව්‍යාපාරයක් කරනකොට ඇත්තටම ඒ ව්‍යාපාරය අතාරින්න බෑ. ඒ වගේම තමයි ඒ නිසා දරුවාගේ වගකීම් කියන දෙයක් කොයිම වෙලාවකවත් අතාරින්න බෑ. මොකද දරුවාගේ අනාගතයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තමයි මම මේ ව්‍යාපාරය කරන්නේ. මගේ පවුලේ මගේ මහත්තයයි බබාලා දෙන්නයි ඉන්නවා. ඒ දෙන්න මොන්ඩිසෝරි යනවා. උදේ උයලා පියලා ඔක්කොම කරලා මම දරුවන්ව පාසලට දාලා ඉවරලා තමයි මේ රස්සාවට එන්නේ. මට මේ රස්සාව මාර නිදහස් රස්සාවක්. රස්සාවට යද්දී එක එක කට්ටිය වල හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලොන් එක්ක අපි කොහොම හරි බැලන්ස් කරගෙන අපි ජීවිතේ ඉස්සරහට යනවා. ගෙදර යද්දී ගොඩක් මහන්සි. ඉතින් ඒවා මහන්සි ආරෙනවා දරුවන්ගේ දිහා දැක්කම. ඒ දෙන්නත් මං ගැන ගොඩාක් ආඩම්බරයෙන් ඉන්නවා. මගේ මහත්තයයි මගේ දරුවෝ දෙන්නයි මට ලොකු සපෝට් එකක් දෙනවා. ඒගොල්ලෝ ලොකු මට ශක්තියක්. වැස්සයි ට්‍රැෆික් එකත් එක්කයි සමහර අමාරු කස්ටමර්ස්ලත් එක්කයි මුහුණ දීලා ගෙදර යනකොට මහර මහන්සි. දරුවෝ මට තැන්ක් යූ අම්මා කියද්දි මට ඒ සියල්ලම අමතක වෙලා යනවා. මගේ පුතා කුලිය ගෙවා ගන්න බැරි නිසා තමයි එයාගේ නෝනා මට ළමයි දෙන්නව බාර දීලා රට ගියේ. එයා ළමයින්ට වියදමක්වත් එව්වේ නැහැ. ළමයි ගැන හැව්ව බැලුවේ නැහැ. මම තමයි හැමතැනම දුව එයාව හෙව්වේ. එයාට කරදරයක් කියලා හෙව්වා. අවුරුදු 8කට පස්සේ තමයි එයාම ඉන්නවා. එයා එන්න කැමති නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මං අතහැරලා දාලා හිටියා. ඊට පස්සේ මං ළමයි දෙන්නව කොහොම හරි මේ දෙන්න ඉස්කෝලෙත් දාලා කෝට්ටේටම ඉස්කෝලෙත් දැම්මි. ඉතින් ඊට පස්සේ මං හිත හදාගෙන මං තමයි මේ දෙන්නව එදා ඉඳලම මං සමහර වෙලාවට පොඩි එක්කෙනාව ඩේ කියා එකකට දාලා පැයක් දෙකක් ගේක වැඩ කරලා ඇවිල්ලා තමයි බැලුවේ කරේ. මමත් හිටියට හෘද රෝගයක් කියන මට තාට්ට ඇටැක් එහෙම තියෙනවා. මං ඉස්පිරිතාලේ යනවා කරනවා. ඇත්තම කියනවා පොඩි එක්කෙනාට ප්ලේන්ටිම තමයි උඟා දීදී ඇදුවේ. ඔය දැන් තමයි දරුවා බත් ටිකක් හරි කාලා හැදෙන්නේ. දෙන්නම අම්මා කියන්නේ. පොඩි එක්කෙනා නම් පොඩි කාලේ ඉඳලම අම්මා කියනවා. එයාට අපි කිව්වත් මම නෙමෙයි අම්මා. අපි ෆොටෝ පෙන්නලා කියනවා මේ ඉන්නේ වාගේ අම්මා කොහම නෑ එයා නෙමෙයි කියනවා. ඔයයි මගේ අම්මා කියන රණ්ඩුත් වෙනවා. දැන් මට තාම හයියතිය තියෙන ඉඳ පුළුවන්. දැන් බැරිම ආච්චිලා ඉන්නවා. මං දැනුවත් ඉන්නවා. බැරිම මිනිස්සු ඉන්නවා නේ. මේ දුවගේ ඉස්කෝලේට එනවා. කිසි දෙයක් කරගන්න බෑ. ඒ ආච්චිලාට බෑ ළමයි බලන්න. මම ඉතින් මගේ පුතා තාත්තා දාලා ගියා. ගියාට පස්සේ පුතා බොහොම අමාරුවෙන් මං ගන්නගෙන ඉස්කෝලේ ආවලා පුතාට දැන් අවුරුදු 19ට ලබලා තියෙන්නේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මං කීනින් සර්විස් එකක වැඩට ගිහිල්ලා ඊට අමතරව වෙන මොන හරි වැඩකට ගිහිල්ලා තමයි පුතාව හදාගත්තේ. මට සීනි තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා. ඒවත් තියෙද්දි මම ඉතින් කොහොම හරි පුතාව
තැනකට ගන්න තමයි මගේ අදහස. පුතා මොන්ටිසෝරි දැම්ම මොන්ටිසෝරි දාලා පුතා ඇරනකන් ඊට පස්සේ ටීචර්ට විස්තරේ කිව්වා මෙහෙමයි ටීචර් මට රස්සාවක් කරන්න යන්න විදියක් නැහැ ගුවන් ඒ ටීචර් ඊට පස්සේ මට මොන්ටිසෝරි කයම උයන්න කිව්වා. ටීචර් නැති දවසට මම තමයි ළමයි බලාගන්නේ. එහෙම කළා එතනින් මට දුන්නා එකතු කළ සල්ලි. එහෙමෙන් තමයි මම ජීවත් වුනේ. ඉතින් ගොඩක් දුරට පොඩ්ඩක් සතුටින් ඉන්න මගේ දරුවා හරි මං ගැන බලයි කියලා. ඉතින් අපි ජීවත් වෙලා ඉන්නවා කොහොම හරි කාලා වීලා. මගේ දරුවට මං ගැන විශ්වාසයක් තියෙන නිසා මට ඕනි දෙයක් කරන්න ශක්තිය තියෙනවා. එන අම්මා කෙනෙකුට තරම් හේදනාවක් එක්ක බලාපොරොත්තුවක් සෙනියන්සක් මොටම නෑනේ ඉතින් අම්මලාට තමයි ඉතින් තාත්තලට ඩි වේදනාව දුක හැමදේම දරුවෝ ගැන දැනින්නේ. දරුවෝ ගැන හොයන්න බලන්න හැමදේම. හිත ධෛර්යය වෙන්න ඕන මොන විදිහෙන් හරි හිත ධෛර්යය කරගන්න ඕන. එමත් මගේ දරුවෝ කොහොම හරි හදා ගන්න ඕනේ. ඒ අම්මලාත් ඒ වගේම ඉතින් හදා ගන්න ඕනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ ඉතින්. මම ආච්චි කෙනෙක් වෙලා මම දෙවෙනි පාරට අම්මා කෙනෙකු එක්ලා හිතුවේ නෑ. සියලුම මව්වරුන්ට කියන්නේ මේක විශ්‍රාමයෙන්ද කරන දෙයක් නෙමෙයි. දරුවෝමයි කාගේ දරුවෝ වුණත් දරුවෝ ආදරෙන් දරුවෝ රැක බලා ගන්න ඕනේ කියලා. අම්බු කරන්න පුළුවන් කාලේ රස්සාව කරලා තියාගන්න ඕනේ දරුවන්ට කරදර නොකර. ඒක තමයි මට කියන්න තියෙන්නේ. කොයි අම්මට හරි කියන්න තියෙන්නේ එච්චරයි. අපිට දරුවන්ගේ ප්‍රශ්නත් එක්ක මොන ප්‍රශ්න ආවත් සමාජයෙන් කොච්චර ප්‍රශ්න ආවත් මේක අතාරින්න නැතුව ඒ ගැම්මෙන් දිගටම කරගෙන යන්න ඕනේ කියන එක තමයි කියන්න තියෙන්නේ. මම වගේම රස්සාවකට ගිහිල්ලා දරුවන්ව ලස්සනට බලාගෙන ආදරෙන් ජීවත් වෙන්න කියලා සුබ මව්වරුන්ගේ දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. These are mothers. They sweep, serve, build, ride, fight, raise. They break rules, they break stereotypes, and sometimes they break down. But they never break. They are everything a mother should be and everything a role model is. To every mum who is doing it her way, this one's for you. Happy Mother's Day from British Cosmetics.